ඔන්න මං සිරිපාදේ කරුණා කරන්න යන්නේ අද මම විතරයි ඉන්නේ. දැන් නම් මේ කඩවල මිනිස්සු වැඩ කරනවා. මේ ලොකු පාළුවකුත් නෑ අර වාරි කියන එක. මම හිතන්නේ වාරිට ළඟ නිසා දැන් මිනිස්සු ඔක්කොම මේ කඩවල ඒ කියන්නේ අර දාන්න මේ කඩවල වැඩ පටන් ගන්න තියෙනවා. අර එහෙම මම දැක්ක ගොඩක් අය ඉන්නවා. මම යනවා වාරි සිරිපා කරුණා කරන්න. මම ඊට අවුරුදු දෙකකට කලින් මම හිතනවා මම අම්මත් එක්ක ගියා. අද අම්මට එන්න බෑ කිව්වා. ඉතින් අම්මා දන්නේ නැහැ මම අද එනවා කියලා. ඉතින් මම අද තනියම සිරිපා කරුණා කරනවා. මම බලාපොරොත්තුනේ ලොකු ඇස්සක්. මාල් පිළිසිදු වතුර ටිකක් තියෙනවා. මම බලාපොරොත්තුනේ ලොකු ඇස්සක් ඒ වුණාට මට හම්බුනේ අවුවක්. කමන්නේ සබහාදාම දෙනගේ අපි සතුටින් බාර ගමු. මම ඇත්තටම මේ හවාරේ ඉන්නත් එක හේතුවක් මේ අර පඩිපල් වලින් වතුර වැටෙන. එතකොට යන්න මේ ඒක ආසාවෙන් ආවේ ගිය පාරත් ඒක තිබෙන සෙට් උන්නේ නැහැ. ඒ කියන්නේ ලොකුවට වැස්සක් ආවේ නැහැ නිකන් පින්නක් වගේ ආවේ. මේ පාර මට හොඳටම අවුවක් සෙට් වෙලා තියෙන්නේ. කමන්නේ සබහාදාමෙන්දී අපි සතුටින් බාරගෙන සිරිපා කරමු කියලා එමු. මම දැන් පටන් ගත්තේ 12යි කාලෙට වගේ. දැන් වෙලාව 12:38. ඒ කියන්නේ විනාඩි 20කින් මම මෙතෙන් ඇවිත් තියෙනවා. අවුව මාරු සැරයි මේ. මොකද දැස්සක් එන පාටකුත් තියෙනවා. මේක සුවර් නෑ. ඔන්න මම එකට 10යි දැන් වෙලාව. කොහමද අතු පාලම ගාවටම ආවා. මට මගදී ඉන්න මේ කවුද නම මතකත් නෑ යාළුවා. මේ මඩුව බලාගෙන ආපන්නා මේ මොකද මම යාව මීට කලින් ඉඳලා අඳුරන නිසා අත් එක පොඩක් කතා කරලා මෙතන පොඩ්ඩක් බුදින් ඉඳලා යා අපි යන්නේ කයි වෙලා එකයි කියමුකෝ අපිට තව මට කොහොමත් ඇය වුණා
වගේ යනවා උඩට කල්මන් කරන්න. මම අද try කරනවා ඊට කලින් නගින්න. මොකද මම 6 වෙද්දි පල්ලෙහාට බහින්න ඕනේ. මොකද එහෙම දුවා 6 වෙද්දි පල්ලෙහාට බහින්න කරන්නේ. තනියමත් නිසා ගොඩක්ම වැස්සකුත් එන පාටකුත් තියෙනවා. නැති පාටකුත් තියෙනවා. මං ගිය පාර ආවරේදී මේ දියැලි වලින් ඊට වැඩිය වතුර ගන්නවා. මෙහෙම තිබ්බා මං ජනවාරි වල වාරේදී මේ විදිහට චුට්ටු වතුර ආවේ. ආවාරේදී ඊට වැඩිය වතුර ගොඩාක් තිබ්බා. මේ දැන් අර ලොකු වතුරකුත් නෑ. ලොකු වතුරක් තියෙන කල මෙහෙම පායද්දී සමහර විට දැන් හම්බෙච්ච ගොඩක් අය කිව්වා මේ මළුවට වහින්න ඉඩ තියෙනවා කියලා. මේ මෙහෙට පෑයුවට බලමු අපි උඩට ගිහලා. ගිය පාර මේ වගේ වතුර කුණර්ලෝ සේරම හිටියා. මේ පාර ඉතින් වාරේ යනවා වගේ නේදමත් ඉන්නේ මට. මේ පාට සමහර ලස්සනයි. අන මෙතන නෝන අන්න මාර අර අමුතු ලස්සනක් තියෙනවා. පාට බස් පාට බස් ගියාගෙන යන්න. මේකට අර කැමරාවකින් ලොකුවට කැප්චර් වෙන්නේ නැහැ. එනකොට ඒක මේ හෙන්දටිදී මේ මාර ලස්සනයි පාට. කොළ පාට, මැද රතු පාට, දුඹුරු පාට, රෝස පාට, එක පාට වල තියෙනවා. ඒක මාර ලස්සනයි. මේ හරි ඒ ටික වෙනම පාට. අර උඩට යද්දී ඒක රෝස පාට. මාර ලස්සනයි. මම උතර ඉන්නේ. වැස්සකුත් ආවම සුපිරි. මම වැස්ස බලාපොරොත්තු වෙනවා වගේ. අර පඩිපොළ වලින් වතුර ගලාගෙන ඉන්නේ. මට කන්දින්න ආසාවක් තිබ්බේ. බලන්න ඒක ස්වභාවම මට දෙන්න හැටි. මම වැස්සත් බලාපොරොත්තු වෙන්නේ මට දෙන්නේ අවුව. අවුව බලාපොරොත්තු වෙන්නේ වැස්ස. කමන්නේ ස්වභාවම දෙන්නේ මම සතුටින් බාරගන්න කොහොම හරි. මම දැන් 6 වෙන්න කලින් මාළුවට ගිහිල්ලා වැඳලා කරුණා කරලා කොන්කලා අපේ කල්ට බහින්න. ඒක මම තනියම කෑගන්න නිසා යනකෝ 6 වෙද්දි බහින්න try එකක් දෙන්න කියලා. ඉතින් මම try කරනවා 6 වෙද්දි බහින්න. මේ කමාල් ලස්සනයි හදලා තියෙන විදිය. මළුව නම් වැටිලා තියෙන්නේ වලාකුළු වලට. මෙතන කෙනෙක් සුද්ධ කරනවා. මම හිතන්නේ වාරේ ළඟ නිසා මේ ඔක්කොම සුද්ධ කරනවා. මේ උඩින් සාම චෛත්‍යය, ජපාන් සාම චෛත්‍යය තියෙනවා. ඒකට යන්න මේ ඔක්කොම පාළුයි. කවුරුත් නැහැ මේවා. වාරේ කාලෙට මේ වගේ හැපි බැතිමත්තුත් එක්ක අපි යන්නේ. කරුණා කරන්නේ.
ඒක වෙනම අත්දැකීමක්. මේක වෙන අත්දැකීමක්. ෂොක්. මාළුව නම් වලාකුළු වලින් වැහෙනවා. මං හිතන්නේ වහින්න කොහෙද යන්නේ. අර තව ටිකක් උඩට ගියාම බලමු. ගිය පාර මං එද්දි මේ දියැලේ වතුර ගොඩාක් තිබ්බා. අම්මත් එක්ක ඉන්න අවාරේ ආපු දවසේ මේ මං හිතන්නේ මෙතනද පල්ලෙහාද මන් දන්නේ මෙන්න වීඩියෝ එකක් කරා අපි දෙන්න මේ මම ඒක දාන්නම් ඉතින්. ඒකේ තියෙන වතුර ගොඩාක් තියෙනවා. මං හිතන්නේ වැස්සොත් වතුර වැඩි වෙයි. මං හිතන්නේ මේ පල්ලෙහා කොහේ හරි මේ වීඩියෝ එක කරේ මට මතක නෑ හරියටම තන මම හොයලා උඩින් දාන්නම්. පැයක් ගියා සීතගඟට ගාවට එන්න. වතුර නෑ. අර අවාරේ එනවා කියන වතුරක් නෑ මට. වහින්න නැති නිසා වෙන්නේ නැති. මේ එතන කට්ටියක් හිටපු ඉඳන් මම එතන නතර වෙන්න නැතුව උඩට ආවා. මෙන්න මේ කැලේ ඇස්සේ දියලා ඒ වතුර තමයි සීතලෙන් මම පහළට යන්නේ. හරියටම එයා ගාවට අපි යන්නේ. අවුව නිසා අර මහන්සි වැඩි ටිකක්. මොකද නවල් එකමාරයි. යන්නේ අවුවයි. අවුවයි. ඒකයි මම එක පැත්තකට අද්දියක් කරනවා. සීතල වෙයි කියන හිතයි. හරි ටිකක් යන්නේ යන්න අමාරුයි. විනාඩි 15ක් වගේ උඩට කරුණා කරා. තව යන්න තියෙනවා. පේනවනේ අවුව. අද වැස්ස බලාපොරොත්තු වෙන මට අවුවක් සෙට් වුණා. කමක් නැහැ. අපි හැමදේම මං ගමේ කෙනෙක්ගෙන් අහුවා. එයා කිව්වා දැන් ගිය සතියෙම හොඳටම වැස්සලු. මේ දැන් දවස් 3ක වගේ ඉඳලා පායනවා කියලා. කියන්නේ අදත් පායනවා කියන එක තමයි. කමන්නේ. හැබැයි මට වාරේ ඇවිල්ලවත් මෙහෙම අවුවක් සෙට් වෙලා මේ කරුණා කරද්දී කමන්නේ හැමදේම සතුටි බාරගමු. මේ ටික එක දිගට මෙහෙම ගැප් එකක් තිබෙන්නේ ටිකක් අමාරුයි හින්දා ටිකක් මහන්සි.
දැන් නම් සිරිපාදේ පේනවා. බලාකුලකුත් යනවා. අවුවත් පායලා. හරිම ලස්සනයි. අර මම මේ ටික නැගලා ආපු මහන්සිය මේක දැක්කට පස්සේ මට නෑ. එතන එතකොට හිතෙන්නේ මට ඉතුරු ටික නගින්න පුළුවන් කියන මානසිකත්වයක් විතරයි. එන අර කන්දේ මේ අර ගල්වල වතුර තියෙනවා. ඒවට අවුව වැටලා මල් ලස්සනට පේනවා. ඕකේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා. මෙතන ඉඳලා මම ගහපු ගහක හත්තක් එක්ක මම ඒක උඩින් දාන්නම්. මේ තියෙන්නේ දැන් මට පේන view එක. අර ඈත පේන අර දියාලේ ගිය පාර මං එද්දී වතුර ගොඩ ආවේ. අර යකා හැඬු වැලි වල එම වතුර ගොඩක් ඇවිත් තිබ්බේ මේ වැස්සත් එක්ක. එහෙම ලොකු වැස්සක් සෙට් උනේ නැහැ. නිකන් පොඩි පින්නක් වගේ තාවේ. ශ්‍රීපාදේ නම් දැන් නම් මීදුමෙන් වැහිලා තියෙන්නේ. අර පල්ලෙහාදී මට පේනවා මම වීඩියෝ කරා නෑ මම හිතන්නේ. මෙහෙට මීදුම අරහෙට පායලා එහෙටත් මීදුම ගලාගෙන එනවා මං හිතන්නේ දැන් නම්. මේ ඉන්නේ මං අවුවේ අවාරේ සිරිපා කරුණා කරනවා. අර උඩ සද්දයක් ඇහෙනවා. මම හිතන්නේ කඩවල දැන් හදන ගමන් මේ මලක්ද ඒක මාල් ලස්සනයි. ඒක මේ ඒවා මම හිතන්නේ කපලා දාලා දැන් තියෙන්නේ. ඒවා දිගටම තියෙනවා. මම දැන් පඩි 3411ක් පඩි නැගලා තියෙනවා. තව පඩි 108කින් හමුවන්නේ මහගිරි දබයයි. ඔබ කරුණා කරමින් සිටින්නේ අවසාන කොටසයි. සිරිපා කරුණාවට තව පඩි කිහිපයක් පමණයි.
බාධක දුරු වී මුනි සිරිපා කරුණා කරන්නට වාසනාව උදා වේවා. ශක්තිය ධෛර්යය අරගෙන අපි නැගෙමු. සිරිපා කරුණා කරමු. තව ටිකයි මගේ ටාගට් එක 3:00 වෙන්න කලින් මළුවට ය아가න්න. මොකද එහෙම නැති වුණොත් මට රෑ වෙනවා 5ට බහින්න. ඉඳලා ටිකක් අඩි ඉක්මන් කළා මම මේ ටික යනවා. මන් දැන් මාගේ අනේ මෙතන මේකත් අර ඇතින් පේන්නේ මවුසා කැලේ ජලාශය. අපි ආවේ උන්වම මෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම තමා ආවේ කරුණා කරේ. අර තියන්නේ ඇතින් පේන්නේ මවුසා කැලේ ජලාශය මේ තියෙන්නේ. ඔකට තමයි ගාඩ්බෝවරයි මරේ ඇල්ලයි වැටෙන්නේ. ඒක ඒ ඇලි දෙක කියන්න තේරෙන තරම් මාර ලස්සනයි. ඒක මං මීට අවුරුදු 2කට කලින් ගියා. මේ ඒක ගන්න එතෙන්ටම යන්න ඕනේ. කියන්නේ ඒක මාරම ලස්සනයි. ඒ ඇලි දෙක ඒක වචන වලින් කියන්න බෑ. ඒක අපි බලන්නම යන්න ඕනේ. අපි 4109 වෙනි පියවර. තව පඩි 99කින් ඔබ පිවිසෙන්නේ හස්ගව්වට. ඉදිරියට ඔබට අවසානයේ කඩේ නොහොත් හිමේ කඩය හමුවේ. මෙය බස් වහරේ ඇහැල කනුව නමින්ද හඳුන්වයි. අසිරිමත් සිරිපා මළුව වන්දනාවට සූදානම් වන්න. තව පඩි 99ක්. කින්න අපි පිවිසෙන්නේ හිම කඩය හෙවත් හිම කඩේද? හිමේ කඩය හෙවත් අවසන් කඩය. අපි තව ටිකකින් උඩ මළුවට යනවා. කරුණා කරනවා. තව ටිකයි පුළුවන් මට. මෙන්න මේ මල් අපි වාරේ එද්දි මේවා කොහොමද කපලා අයින් කරනවනේ. මේ විදිහට තියෙද්දි ලස්සන මේ මෙතන මල් ආයක් තියෙනවා. වා ඒ පිස්සුවක් ඈ. හරිම සෝමේ ටික. ඇහැල කනුවෙන් උඩට ආවා. දැන් වෙලාව හරියටම 3:00. පැය 3ක් මං කරුණා කරලා තියෙනවා.
ඒත් මට තව ටිකක් උඩට කරුණා කරන්න තියෙනවා. මේ මොන හැමතැන වෝ එන්න මොකද view point එකක් තියෙනවා. ඒක විශ්වා මෙතන වැටුනොත් නම් ඉවරයි. පරිස්සමින් යන්න ඕනේ. මෙතන අර තියෙන්නේ අන්තිම කඩේ වෙන්න ඕනේ මං හිතන විදියට. මේ පේනවනේ කකුලත් බැරිව තමයි එන්නේ. පහළට යද්දි ටිකක් අමාරු වෙයි කියලා හිතුණා. වීදුමක් එනවා. මම බලාපොරොත්තු වෙන්නේ මොක. ටිකයි මට පුළුවන්. මළුව පේනවානේ ඉන්නවා. හරියටම මේ පේනවද දන්නේ? හරියටම 3:33. මළුව පේන තෙක් පේන මානට මං එනකොට ඒ කියන්නේ පැය 3කුත් විනාඩි 15ක් වගේ ගිහින් තියෙනවා. මට සිරිපා කරුණා කරන්න. උඩ නවතින්න ඕනේ. මේ හරියට නවතින්න ඕනේ. මොකද මම මේ ඇඳන් තියෙන ෂෝට් එක. මොකද මට ඒක පහසු නිසා මම ඒක ඇඳන් ආවේ. දැන් දිගේ එකක් ඇඳ ගන්න ඕනේ. මෙතන ඇඳගෙන අපි මළුවේට යමු. ඔන්නේ කොහොම හරි 3:00 වෙද්දි මම මේ මළුවට ආවා. එතන මේ මළුවේ සාමාන්‍යයෙන් ටික පිරිසක් හිටපු නිසා මම ඒ වෙලාවේ මේ වීඩියෝ එකේ කතා කරන්න ගියේ නෑ. මේ ආපු ගමම තිබ්බේ එනකොටම තිබ්බේ මෙන්න මේ වගේ ගලාකුළු වලින් බල වෙලා තිබ්බ පරිසරයක්. නැගිටිනවා. තියන්නේ ටික වෙලාවක් විනාඩි 10ක් 15ක් විතර ගියාට පස්සේ ආයෙත් ඉර එළිය වැටෙන්න පටන් ගත්තා. ඉතින් එතකොට මෙන්න මේ වගේ ලස්සන
ලස්සන දර්ශනයක් තමයි පෙනුනේ. ඉතින් ඇත්තටම මට සතුටුයි වැස්ස ආවේ නැතත් අවුව හරි ආවිල්ලා මෙන්න මේ වගේ ලස්සන දර්ශනයක් දකින්න හම්බුණා මට. ඉතින් මං හරිම වාසනාවන්තයි කියලා ඒ වෙලාවේ හිතුණා. මම පැය භාගයක් විතර මළුවේ ඉඳලා වන්දනා කරලා මම ආයෙත් පහළට කරුණා කරන්න පටන් ගත්තා. මං කොහොම හරි උඩ මළුවට මගේ ටාගට් එක තිබි 3:00 මං 3:35 වගේ වෙද්දි ගියා කොහොම හරි. ඊට පස්සේ මට යාළුවෙක් සෙට් වුණා. මං එයාත් එක්ක කතා කරගෙන ඉන්න නිසා මට ගොඩක් අර මගේ කතාවේ වීඩියෝ එකකින් බැරි වුණා. මේ ඉතින් මං 4යි කාලට වගේ ඒ වගේ වෙලාවට මං ආපහු මේ පහළට කරුණා කරන්න පටන් ගත්තා. දැන් මම මේ ඉදිකටු පහන පහු කරලා පොඩි දුරක් ආයේ පහළට ඇවිත් ඉන්නේ. කකුල් දෙක නම් රිදෙනවා ඇත්තටම. මේ ගහේ හරි අමුතු ලස්සනක් තියෙනවා. මෙන්න මේ රතු පාට මල්. ඒක මාර ලස්සනයි. මේ සිරිපාඩ වී තියෙන ගස් අර වෙනස්ම හැඩයකින් තියෙන්නේ. මෙන්න මේකේ මෙන්න මෙතන මේ රතු පාට මල් තමයි. ඒක මාර ලස්සනයි. මේ ටිකේම තියෙන්නේ ඒ වගේ හැඩ වෙවි යන ගස්. මාර ලස්සනයි ටික. වඳුරෙක්ද මන්ද ඉන්නවා. වඳුරෙක් වෙන්න ඕන. මට පේන්නේ වඳුරෙක් වගේ තමයි මේ ඉන්නේ. වඳුරු මොටයියෝ මොනවද කන්නේ? දෙන්නෙක් ඉන්නවා. මෙන්න එක්කෙනෙක්. අනිත් එක්කෙනා නම් මේ ඉන්නේ වලිගේ විතරයි පොරගේ පේන්නේ. පඩතඩි වඳුරු. ආහා ඔයා ඉන්න විදිහ වැරදි. ඔක්කොම පේනවා. එයාලගේ රවුල සුදුයි. රවුල වඳුරෙක් නෙවෙයි මන්න. මං හරියටම නම දන්නේ නැහැ. වඳුරෙක් නෙවෙයි. වෙන්නේ නැති. ඔයාගේ නම මොකද්ද? කලු. නම මොකද්ද කියන්නේ? දෙන්නෙක් ඉන්නවා මෙන්න මෙයා. ඔයාගේ ඔක්කොම පේනවා මට. වහගන්න. මං යනවා. බයි බයි. බයි බයි. බයි බයි. මං යනවා. අය මොනවද කියන්නේ? කන්න දෙයක් නෑ මට. මොකද කියන්නේ?
මොකද කියන්නේ ඔයා? මේ අත්තේනවා මාත් එක්ක යන්න. ඔයාට මාත් එක්ක යන්න බෑ පැටියෝ. මං කොහමද ඔයාව ගෙදර එක්ක යන්නේ? ඈ නවතින්න. මෙහි ඉන්න කාත් එක්ක දාවේ. කෙල්ල. කෙල්ල. ඇහුණද රත්තරන්? ඔයාට මාත් එක්ක යන්න බෑ. හරිද? යනවේ ඕක කන්න. මෙයා එනවා මාත් එක්ක යන්න. ඔයා එනවද යන්න? මට ගෙදර එක්ක යන්න නම් බෑ පැටියෝ. හොඳේ? ඕ යනවා මං. එයාව එක්ක යන්න. එයා මගේ පස්සෙම එනවනේ හන්ද. කාගෙද දන්නේ? මේ බලන්නකෝ. එයා මටත් කලින් මං එනවදත් කිය බල යන්නෙත් හැබැයි. හරි පුදුමයි. මගේ ජීවිත කාලෙම මට පුරුසෙක් හම්බුණාම එහෙම. එන්න ලාවට පේනවා සාම චෛත්‍යය, ජපන් සාම චෛත්‍යය, යකා ඇඳු වැලි ටික. ඇත්තට ලොකු වතුරක් නෑ. දැන් වෙලාව 14:34යි. 17:34යි කියන්නේ 5:35. 5යි කියමුකෝ. තව ටිකකින් මට මම හිතන විදිහට මට ඇහෙනවා මේ පල්ලෙන් ඇහෙනවා මේ මොකද්ද සීත ගඟුලේ වතුර සද්දේ. මම තව චුට්ටක් වගේ ගියාම මට සීත ගඟුල හම්බ වෙයි කියලා හයිවේ තියාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මට. අරේ ආතන බලාගෙන ඉන්නවා මේ. යනවා මම බයි. thank you ආවට මගක් තුර. එයා ඉදි මන් දන්නේ යා කොහෙන්ද ආවේ කිව්ව මන්ද විස්තරයක් මන් දන්නේ. ඒ නිසා මට යාව එක්ක යන්න බෑ. ඒක මාල් ලස්සනයි.